තාමත් මතක කරගෙන ඉන්නේ ගජේවද? ඔව් ප්‍රියමද. ප්‍රශ්න ආකරේක ගිල්ලා හිටපු වෙලාවේ ගජේව දැක්කයි කියන්නේ ප්‍රශ්න කොහොම අමතක කරලා දාන තරම් හයියක් ආවා. ප්‍රශ්න අමතක කරාම ඒව විසඳෙනවා නම් අමතක කරලා ඉන්න ජයි. හැබැයි ගජේ ගැන හිත ඉඳලා අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරි තැනකට ගේන්න එපා. ප්ලීස් ප්‍රියමද. මට අද මේ දවස සමරන්න දෙන්න. සිහිය ආපු දවසේ ඉඳලා මම අද මේ දවස් උදා වෙනකන් ඇඟිලි ගණන් කර හිටියේ. ගජේ අද සනීපෙන් හිටියන මේ හැන්දෑවේ හොඳ විස්කි ප්‍රූෆ් වීදුරු දෙකක් ටින්ගාලා එකට ගැටලා හිත පිරෙන්න බෝතල් හිස් කරන හැන්දෑවක් වෙනවා. කොහෙද යන්නේ? ගජේගේ වීදුරුව පැත්තකින් තියලා මගේ වීදුරුව පුරවලා තාත්තනම් පහල එයාගේ සතුට සමරනවා. මේ වීදුරුව අරගෙන ගිහිල්ලා ඔයත් වාගේ සතුට සමරන්න. තාත්තගේ විදියට සතුට සමරන්න මම කැමති නෑ. සාරි මට ඒක අමතක වුණානේ. එහෙනම් ඔයාගේ විදිහට සතුට සමරන්න. ඇයි බලාගෙන ඉන්නේ? මේක අරගෙන මුළු ගෙදරට ඇහෙන්නම ප්ලේ කරන්න. මං ගිටාරය අතට ගන්නේ මට ඕන වෙලාවට. ආදිත්‍ය මං දන්නවා මේ වෙලාවේ ඔයාට ගිටාරයක උරුමනයි කියලා. මං හිටියට කමක් නෑ. ස්නේහට ඇහෙන්නම ප්ලේ කරන්න. මාදිනේ මං දන්නවා ඔයාලට මොකද්ද ඕන වෙලා තියෙන්නේ කියලා. නිකරුණේ රණ්ඩු වෙන්න මං කැමති නෑ. ඒ නිසා ඔයාගේ වැඩ බලා ගන්න ප්ලීස්. මම මගේ වැඩ බලා ගත්තාම ඔයාටත් නිදහසේ ඔයාගේ වැඩ බලා ගන්න පුළුවන් නේ. එහෙමනේ හිතාගෙන ඉන්නේ. මම මගේ වැඩත් බලා ගන්නම්. හැබැයි ඔයාගේ වැඩත් මම බලාගෙන ඉන්නේ කියලා මතක තියාගෙන